ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් ගේන්නේ. මගෙන් කට්ටිය අහලා තිබ්බා රෑ කුමාරි මල කොයි වගේද කියලා චුට්ටක් පෙන්වන්න කියලා. කමෙන්ට්ස් වල තිබ්බා. ඉතින් මම ඒක පෙන්වන්න ඕන නිසා මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඒගොල්ලන්ට තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් කොහොමද රෑ කුමාරි මල කියලා. මේ තියෙන්නේ රෑ කුමාරි මල. ඔන්න ඔයගොල්ලෝ ඉල්ලපු නිසා මම මේ වීඩියෝ එක ගත්තා. මේ තියෙන්නේ පොහොට්ටු. මේ විදිහට තමයි පොහොට්ටු එන්නේ. පොහොට්ටු ඇවිල්ලා ටික ටික ලොකු වෙලා මෙන්න මේ විදිහට රෑ වෙද්දි මෙන්න මේ මල පිපෙනවා. මේ මල රෑ වෙද්දි පිපුණාම හරිම සුවඳයි. හැබැයි උදේ වෙද්දි මේ මල පිපිලා තිබ්බත් සුවඳක් නැහැ. රෑට තමයි මේකේ සුවඳ එන්නේ. ඒ කියන්නේ වටේටම සුවඳ එන්නේ රෑට. මොකක් හරි මේක ඇති ඒ රාත්‍රී කාලේ සුවඳ එන්නේ මොකක් හරි විද්‍යාත්මක හේතුවක්. මොකද උදේටත් මේ මල චුට්ටක් මෙහෙම පිපිලා තිබ්බට ඒ කියන්නේ උදේට මේක සම්පූර්ණයෙන්ම පරවීමක් වෙන්නේ නැහැ. චුට්ටක් මල තියෙනවා හැබැයි සුවඳක් එන්නේ නැහැ. රෑට තමයි සුවඳ ළඟින් ගියත් මේ පැත්තෙන් ගියත් සෑහෙන සුවඳක් එනවා. ඉතින් රෑ කුමාරි මල දැකපු නැති අයට ඔන්න පුළුවන් බලා ගන්න. මේක මේ අද නම් මේ විදිහට එක අත්තක වගේ තියෙන්නේ. මේ අතු වල දෙක තුනක් තියෙනවා. සමහර කාලවල වල මේ ගහ සම්පූර්ණයෙන්ම වැහෙන්න මේ විදිහට මල් පිපෙනවා. එතකොට සෑහෙන සුවඳයි. ගොඩක්ම මුළු වත්තම වගේ වත්ත නෙමෙයි සාමාන්‍යයෙන් පාරේ යද්දිත් මේ සුවඳ එනවා පාරට. මෙන්න ඉතින් රෑ කුමාරි මල. එතකොට මේක අතු වලින් හදා ගන්නත් පුළුවන්. මගෙන් අහලා තිබ්බ තව කමෙන්ට්ස් වලින් මේක කොහොමද හදාගන්නේ කියලා. මේක අතු වලින් හදා ගන්න පුළුවන්. හොඳ මෝර පුවත්තක් මේ වගේ මෝර පුවත්තක් කපාගෙන පස්වල දාලා තද කරලා තියලා හෙවණක වගේ තියන්න ඕනේ මේක. මොකද ඉක්මනට අවුවට මේ කොළ මැලෙවෙනවා. මුල් වෙනකන් ඒ නිසා හෙවණක තියන්න පුළුවන්. ඔයගොල්ලෝ මුල් ඇද ගන්න පුළුවන් හෝමෝන් එකක් යූස් කරන්න. කියන්නේ ඔය පෝර් කඩ වලට ගියාම මුල් අදින හෝමෝන් එකක් ඉල්ලපුවාම මේගොල්ලෝ දෙනවා. ඒක ඒ අත්තේ ගාලා හිටවන්න. එතකොට ඉක්මනට මුල් ඇදීමේ ප්‍රමාණයක් සිදු වෙලා ඉක්මනින් මේ පැලේ හැදෙනවා. නැත්නම් සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට මේ අතු හදාගන්න අමාරුයි මැරෙන. ඒ කියන්නේ ඉක්මනට මැරෙනවා ඒ අත් වේලිලා. එහෙම එකක් තියෙනවා. ඉතින් මේ තමයි රෑ කුමාරි මල. තාම මොන හරි ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන්ම කමෙන්ට්ස් දාලා අහන්න. අනිවාර්යෙන්ම ඔයගලන් කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. පොඩ්ඩක් පරක් වුණත් හැම කමෙන්ට් එකකටම රිප්ලයි මම අනිවාර්යෙන්ම කරනවා. ඒ නිසා බය වෙන්න එපා. ඕනම දෙයක් මගෙන් අහන්න. මගේ FB account එක තියෙනවා පස්සන් මනුජය කියලා. FB එකෙනුත් මගෙන් ඕගලන්ට පුළුවන් ප්‍රශ්න අහන්න. මගේ account එක search කරලා බලලා. ඉතින් එහෙනම් ඔන්න බලා ගන්න රෑ කුමාරි මල.